මෙන්න මේ මොඩියුලර් ආකෘතියට යන්න ඕන කියලා. ඒක තමයි මූලික වශයෙන්. එතකොට මොඩියුලර් ආකෘතිය කිව්වහම අපි විෂයමාලාවේ තියෙන කාලය විෂය දැන් මොඩියුලර් ආකෘතිය විතරක් නෙමෙයි අපි මේ ඉදිරිපත් කරන ක්‍රමවේදය පිළිබඳව මම තව පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි මේ සඳහා යොදාගෙන තියෙනවා ඉගෙනුම් ඵල පාදක විෂයමාලාව. ඉගෙනුම් ඵල පාදක විෂයමාලාව. එතකොට ඒක සකස් වෙලා තියෙන්නේ එක විෂයක් සඳහා තියෙන අපි ගත්තොත් කනිෂ්ඨ ද්විතීකාංශයේ අවුරුදු 4ක් තියෙනවා. 6, 7, 8, 9. එතකොට මේ සඳහා වන උදාහරණයක් විදිහට ගණිතීය විෂය අරගත්තොත් ඒ සඳහා ලෝක සම්මත මට්ටම් අනුව සිදුවිය යුතු දේවල් මොනවද කියලා සලකලා බලලා ඒ ඉගෙනුම් ඵල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඉගෙනුම් ඵල ඊළඟට ඉගෙනුම් ඵල සාක්ෂාත් කර ගැනීම සඳහා වන විෂය සන්ධාරය subject content ඊට පස්සේ දැන් ඒක නිකම් බෑනේ ඒක මෑනලා බලන්න ඕන. කොහොමද ඒක සාක්ෂාත් කරගත්තේ කියලා. ඒ සඳහා වන ප්‍රමිතීන් performance standards ඊට පස්සේ ඒ විතරක්මදි ඒ ප්‍රමිතීන් අත්පත් කරගත්තාද කියලා හොයන්න අපිට නිර්ණායක අවශ්‍ය වෙනවා. එතකොට මේ විෂයමාලාව සකස් කරලා තියෙන්නේ එනේ විදිහට. එතකොට ඒකේ අපි මේ කාලය සම්පූර්ණ කාලය අරගෙන අපි පැය 10 කොටස් වලට බෙදා ගන්නට තීරණය කළා. ඒවා අර්ථාන්විත කොටස්. එතකොට ඒ එක පැය 10ක කොටසකට එක ඉගෙනුම් ඵලයක් එහෙම නැත්නම් දෙකක්. ඒක ඇත්තටම කළමනාකරණය කරගන්න පුළුවන් මේ පැය 10ක් තුළ කළමනාකරණය කරගත හැකි ප්‍රමාණයක්. ඒකට බොහෝ වෙලාවට එකක් හෝ දෙකක් තමයි තියෙන්නේ. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන විෂය සන්ධාරය subject content. ඊට පස්සේ ඒක ඉදිරිපත් කරන ක්‍රමවේදය සහ ඒක ඉදිරිපත් කළාට පස්සේ අපි මැනගන්නේ කොහොමද? ඒ මනිනවා නම් මනින්න අවශ්‍ය වෙන ප්‍රමිතීන් මොනවද? ඊළඟට ඒ සඳහා වන නිර්ණායක මොනවද? මෙන්න මේ විදිහට තමයි සකස් වෙන්නේ. එතකොට මේ පැය 10ක කොටසට ඒකකයට තමයි අපි මොඩියුලයක් කියලා නමක් දීලා තියෙන්නේ.